හරි අපි බලමු මේ කොහොමද මේ GitHub එක setup කරගන්න කියලා ඉස්සෙල්ලාම. එතකොට GitHub නැත්නම් Git version controlling use කරනවා නම් ඉස්සෙල්ලාම මේ අපි Git install කරගන්න ඕන PC එකට. එතකොට සාමාන්‍යයෙන් Mac එකක් හරි Linux එකක් හරි නම් ඕනේ නෑ. ඒත් Windows එකක් වගේ නම් Git install කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම download Git කියලා search කරලා අපිට මෙන්න මෙතනින් ගිහිල්ලා අපේ OS එකට ගැලපෙන විදිහට මේ download කරගන්න පුළුවන් අපිට දැන් Git version එක. මේ Git කියන්නේ අපිට අදාළ මේ ඒ කියන්නේ version controlling කරන tool එකට තමයි Git කියන්නේ. GitHub කියන්නේ මේ version controlling එක use කරලා අපි version control කරන මේ repos save කරලා තියාගන්න තැනක්. ඒතර උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මොනවද මේ Git කියන්නේ අපේ Facebook Git කියන්නේ ෆොටෝ එකක් නම් ඒක අප්ලෝඩ් කරන්න තියෙන Facebook එක වගේ තැන තමයි GitHub කියන්නේ. හරි ඒ වගේ මැනේජ් කරන්න තියෙන තැන තමයි GitHub කියන්නේ. හරි ඊට පස්සේ දෙවෙනි විදිහට ඔයගලන්ට මේ GitHub එකේ account එකක් හදාගන්න වෙනවා. ගිහිල්ලා මේ Git- GitHub කියලා search කරලා account එක තියෙනවා login වෙන්න පුළුවන් නැත්නම් sign up වෙන්න තියෙන්නේ. මම sign up වෙනවා. එතකොට password එක දෙන්න GitHub එක git මේ GTX1 එකේ මම account එක හදාගන්නවා. account එක create කරගත්තා. save කරගන්න. නැවත කියන්නේ. හරි. එහෙනම් puzzle එකක් වෙනවා. ඒක හරියට හදලා මේ next කරගන්න. ඊට confirm address එක. හරි. account එක create කරගත්තාම හරි මේ වගේ user interface එකකට තමයි ඔයගොල්ලන්ව direct වෙන්නේ. එතකොට අපිට repos හදන්න මෙන්න මෙතනින් ගිහිල්ලා repositories කියන එකේ repos හදාගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙතන GitHub එක. එතකොට GitHub එක පාවිච්චි කරන ලේසි විදිය ඔයගොල්ලන්ට CLI එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න දැන් අපි download කරගත්ත මේ Git එක. එතකොට command line interface එකකින් use කරන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ දැන් GitHub පාවිච්චි කරන පටන් ගත්ත නිසා හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම ඉන්ඩස්ට්‍රි එකේ use වෙන්නේ command line interface එක. ඔයගොල්ලන්ට මේ GitHub එකේ next කරගෙන install කරන්න තියෙන Git software එක. හරි එතකොට සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ අපි CLI එක තමයි පාවිච්චි කරන්නේ. user interface පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි දැන් මේ වැඩේ ලේසි කරගන්න මම මේ අපිට තියෙනවා GitHub desktop කියලා මම ඒක download කරන්නේ. GitHub desktop කියලා search කරන්න. එතකොට download GitHub desktop කියලා අපිට හම්බ වෙනවා. ඒක download කරගත්තා හරි. හරි එතකොට මේ විදිහට දැන් git install වෙනවා.
ඒක git bash එකකින් අපි ඉන්ස්ටෝල් කරගත්ත එකකින් මේ ඔයගලන්ට ටර්මිනල් එක පාවිච්චි කරලා කෝඩ් කරන්න පුළුවන්. මම මේ වෙලාව ලේසි කරගන්න මම GitHub desktop එක පාවිච්චි කරනවා. හරි GitHub desktop එකත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි ඒකත් සෙට් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි ඒක සෙටප් කරගමු. GitHub desktop එක ඉන්ස්ටෝල් වෙන්න හදන්නේ. GitHub එක සයින් වෙනවා නම් හරි මේකේ. ඒතර ඔයගොල්ලෝ කොත්ත ප්‍රෙස් කරලා access දුන්නා නම් හරි. හරි. එතකොට මෙන්න මේ වගේ view එකක් ඔයාලට බලන්න පුළුවන් GitHub desktop එකේ. හරි. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රොජෙක්ට් එකක් හදාගන්න කොහොමද කියලා. ඒතර ප්‍රොජෙක්ට් එකක් හදන්න ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අපි මගේ අනිත් කම්පියුටර් එකෙන් පෙන්නන්න. දැන් මම මේක ක්ලෝස් කරලා ස්ටොප් ෂෙයාරින් කරගන්නම්. හරි. එතකොට පළවෙනි දේ ඔයගොල්ලන්ට කැමති දැනකට ගිහිල්ලා ෆෝල්ඩර් එකක් හදාගන්න. මම යනවා මගේ ප්‍රොජෙක්ට්ස් වලට. මෙන්න මෙතන ඇතුලේ මම delete me කියලා දැන් ෆෝල්ඩර් එකක් හදාගන්නවා. හරි ඊට පස්සේ මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා මගේ VS Code එකකින්. ඕපන් ෆෝල්ඩර් ගිහිල්ලා delete me ෆෝල්ඩර් එක සිලෙක්ට් කරනවා. මම සමහරවිට කැමති ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මේකට උදාහරණයක් විදිහට ගන්නේ React නිසා මම දැනට React project එකක් හදාගන්න. ඒතකොට React project එකක් හදාගන්න command එක තියෙන්නේ npx create next පාවිච්චි කරනවා මම මේ උදාහරණයට මේ example එකට. ඒකට මම npx create මේ command එක ගහලා enter කරගන්න. ඒතර ඔයගොල්ලන්ට මේක හොයාගන්න ඕන නම් මේ Google එකේ ගියොත් එහෙම React app කියලා gets new start new app කියවට පස්සේ create and react app කියන එක යටතේ පාලනයට යද්දි මෙන්න මෙතන තියෙනවා. මේ කෝඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. මම React එක ගැන වෙනම කරන්න දැන්ට GitHub එක නිසා මම ඒ ගැන ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. එන්ටර් කරගන්නවා. එතකොට මට ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. නමක් අහනවා delete me කියලා දෙනවා. ඒ ටික මම දැන් TSCS කරගෙන යනවා. හරි. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් යද්දි ප්‍රොජෙක්ට් එක set up වෙලා ඉවර වෙයි. හරි. ඒතර මම මගේ මේ ලැප්ටොප් එකෙන් පෙන්වන්නේ ඔයගොල්ලන්ගේ ලීඩ් කරන්න ඕන දේවල්. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක set up කරන එක කරන්න ඕන දේවල් නෙමෙයි මම මේ ලැප්ටොප් එකෙන් පෙන්වන්නේ. මම මගේ Windows laptop එකෙන් පෙන්වන්නේ ප්‍රොජෙක්ට් එකේ අනිත් කට්ටිය කියන මේ ක්ලෝන් කරගන්න ඕන කට්ටිය කරන්න ඕනේ ඒවා. හරි ඊට කලින් අපි බලමු මේ ප්‍රොජෙක්ට් එක රන් වෙනවද කියලා රන් කරලා npm run dev කියලා කරලා බලමු රන් වෙනවද කියලා ප්‍රොජෙක්ට් එක. ඒකට අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක වැඩ කියලා. හරි ප්‍රොජෙක්ට් එක රන් වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම ප්‍රොජෙක්ට් එක
මේ තත්ත්වයට හදාගත්ත පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ආයෙ ඔයගොල්ලන්ගේ ඕපන් කරගන්න මේ GitHub desktop එක. ඊළඟ මෙන්න ෆයිල් තියෙනවා. ෆයිල් ගිහිල්ලා add a local repo යන්න. දැන් ඔයගොල්ලෝ repository එකක් හදාගෙන තියෙන්නේ. ඊපස්සේ හදාගත්ත project එක හදාගත්ත folder එක මෙතනින් select කරන්න තියෙන්නේ. මෙතනින් දැන් folder එක select කරගන්නවා. delete me folder එක වැරදුනා. delete me folder එක ඇතුලේ තියෙන හරි ෆයිල් එක select කරන delete me කියන folder එක තමයි තියෙන්නේ. මම open කරගන්නවා ඒක. add a repo කරගත්තා. ඊපස්සේ මම මේක publish කරනවා. හරිද? මම මේක publish කරන්න කලින් GitHub එකට ගියොත් මගේ GitHub එකේ මගේ දැනට ඇති repo එකක් delete me කියලා මම ඉස්සෙල්ලාම අයින් කරගෙන පෙන්නන්න. ඒක delete කරගමු අපි. ඔයගොල්ලන් මෙහෙම එකක් පෙන්නනවා නේ. කලින් උදාහරණයක් හදපු එකක් නිසා තමයි මේක පෙන්නන්නේ. ඒතර හරි. හරි එතකොට දැන් මගේ තියෙන්නේ YC Spice Lab මෙන්න මෙහෙම ටිකක් තියෙන්නේ. එතකොට මම මොකද්ද කරන්නේ මම මගේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මෙන්න මෙතන publish කියන එක ඔබනවා. ඒතර ඒගොල්ලෝ මගෙන් දේවල් කිහිපයක් අහනවා. මම දැනට මේක තියනවා. මම මේක private විදිහටම තියන්නම්. මේක public කරොත් එහෙම ඔයාගේ GitHub page එකට එන ඕන කෙනෙක්ට ඔයාගේ code එක ගන්න පුළුවන්. මේක private තිබ්බොත් එහෙම ගන්න බෑ. මම private තියලා publish repo කරනවා. චුට්ට වෙලාවකින් අපේ GitHub account එක ගිහලා refresh කරලා බලද්දී අපේ අලුතෙන් repo එකක් හැදිලා තියෙනවා මෙන්න මේ වගේ delete me කියලා. හරිද? හරි. දැන් එතකොට ඒ project එක ඊට හැදලා GitHub එකට දාගත්ත දැන් මේ කියපු විදිහට ඊට පස්සේ මේක private තියෙන නිසා වෙන කාටවත් පේන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ ඔයාගේ group එකේ ඉන්න members ලා ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා. ඉස්සෙල්ලාම මේකෙන් යන settings යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා collaborators. collaborators එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා add people කරන්න. ඊට පස්සේ ඔයාගේ අනිත් group members ලගේ email address ටික type කරනවා. හරි. දැන් මගේ තියෙන git gmail.com කියලා බලමු. හරි. මේ ඉන්නේ. මෙයා මෙන්න මෙහෙම add කරලා add to add කියලා කරා. හරි. එතකොට මෙන්න මෙතන වෙන්නවා pending invitation එකක් තියෙනවා. හරි. දැන් මම මගේ අනිත් device එකෙන් පෙන්නන්න ඊළඟට මොකද කරන්න කියලා. ඊට ඔයගලන්ට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයගලන්ගේ member ගේ leader නෙමෙයි member එකකින් ගිහලා ඉස්සෙල්ලාම account එක log වෙන්න ඕනේ. ඔයගලගේ Gmail එකට. email එක තමයි ඉන්නේ. මෙන්න මේ email එක කියලා දෙනවා invitation එකක් තියෙනවා කියලා ඒක accept කරන්න. accept invitation. එතකොට එයාව මෙන්න මේ විදිහට add වෙනවා project එකට. හරිද? මම දැන් මගේ අනිත් device එකෙන් ගිහලා පෙන්නන්නම්. දැන් මගේ මේ device එකේ මම GitHub එකට ගියොත් එහෙම මෙන්න මෙහෙම collaborator කෙනෙක්ව add වෙලා තියෙනවා. හරි. හරි. ආයෙත් අපි member ගේ device එකට. හරි. එතකොට දැන් member එක කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ code කියන එක අරගෙන මෙන්න මේ copy කරගන්න. copy කරගෙන ඇවිල්ලා තමන් GitHub desktop එක open කරගන්න. open කරගෙන ඇවිල්ලා file කියන එකට ගිහිල්ලා add මෙතන යන්න ඕනේ clone repository කියන එකට ගිහිල්ලා URL කියන එක select කරලා paste කරගන්න link එක. ඊට පස්සේ තමන්ට ඕන නම් මෙතන තමන්ගේ path එක වෙනස් කරන්න පුළුවන්. මම දැන් ටික තියෙනවා මගේ ඒතකොට documents වල GitHub එකේ delete me කියන file එකට තමයි යන්නේ. මෙතන මෙහෙම clone කරගන්නවා. ඊට පස්සේ මට ඕන නම් දැන් මේක notepad++ වලින් open කරගන්න පුළුවන්. දැනට මගේ මේකේ කිසිම text editor එකක් නැහැ. අපි බලමු VS Code download කරගන්න. ඒක වැඩි ලේසි.
හරි ඊට පස්සේ VS Code open කරගත්තට පස්සේ ඔයාලට තියෙනවා ඩවුන්ලෝඩ් කරගත්ත ලොකේෂන් එක VS Code එකෙන් ගිහලා open කරගන්න. මම දැන් ක්ලෝන් කරගත්තේ ඩවුන්ලෝඩ් එකේ මෙතන ක්ලෝන් කරගත්ත මම මෙතන ගිහලා open folder ගිහලා ක්ලෝන් කරගත්ත path එක යනවා. එතකොට documents වල GitHub එකේ delete me කියන ෆයිල් එක තමයි මගේ folder එක. මේක I trust this project කරනවා. ඊට පස්සේ මට ගිහිල්ලා terminal එකක් open කරගන්න පුළුවන්. new terminal. මෙන්න මෙහෙම. හරි එතකොට දැන් මම ඉන්නේ මගේ project එක ඇතුළේ අපි බලමු. LS කියලා විදිහට බලනවා මම ඉන්නේ මගේ project එක ඇතුළේ. ඔව් මම ඉන්නේ මගේ project එක ඇතුළේ. එතකොට මම තව දෙයක් පෙන්වන්නම් මම. දැන් මේ තියෙන මගේ project එක. project එකේ මෙන්න මෙතන ඔයගලන්ට බලන්න පුළුවන් නම් තියෙනවා මේ git ignore කියලා ෆයිල් එකක්. මේක double click කරලා බැලුවාම මේක ඉස්සරහ තියෙන node modules. මේ මේ git ignore ෆයිල් එකට දාන්නේ අපිට මේ අපේ කෝඩ් එකේ තියෙන මොනවා හරි දෙයක් GitHub එකට. ඒ කියන්නේ GitHub කියන්නේ cloud එකේ තියෙන git මම අපේ මෙන්න මෙතනට GitHub එකට යවන්න ඕනේ නැත්තම් හිතන්න ඔයාගේ පර්සනල් ෆයිල් එකේ ඔයාගේ කෝඩ් එකේ තියෙන ඔයාගේ පාස්වර්ඩ් එක ඩේටාබේස් එකේ. ඒක මේ GitHub එකට යවන්න ඔයාලට අවශ්‍යතාවයක් නැහැ. ඒක වෙන කාට හරි ක්ලෝන් කරගන්න පුළුවන් නේ. ඒක නිසා. අන්න ඒ වගේ ඔයාට එහෙම GitHub එකට යවන්න අවශ්‍යතාවයක් නැති ෆයිල් එකක් තියෙනවා නම් ඔයාට මේ git ignore කියන ෆයිල් එකේ ඒකේ නම දාන්න පුළුවන්. එතකොට වෙන්නේ ඒ git ignore කියන ෆයිල් එකට නම දැම්මම පස්සේ ඒ ෆයිල් එක අපි පුෂ් කරද්දි නැත්නම් GitHub එකට දාද්දි GitHub එකට යන්නේ නැහැ. මේකේ තියෙන කිසිම ෆයිල් එකක් යන්නේ නැහැ. එතකොට දැන් මෙතන node modules කියලා තියෙනවා. node modules කියන්නේ අපිට ඕන dependencies ටික මේ package එක run වෙන්න. ඒ ටික මගේ අනිත් ඒ කියන්නේ lead එකේ computer එකට තිබ්බට මේකේ run ඇවිල්ලා නැහැ. මොකද git ignore ෆයිල් එකේ තියෙනවා. ඒ නිසා මේකට එන්නේ නැහැ. ඒක නිසා මම ඉස්සෙල්ලාම කරගන්න ඕනේ. මේකනේ npm මේ terminal එකට ගිහිල්ලා මම terminal open කරගන්න. npm install කියලා type කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම. හරි. එරයක් කියනවා මේ එරේ කියන්නේ මැත්තට මට මතක නැහැ මේ mod install කරලා තිබ්බේ නෑ. ඒක පස්සෙත් මම download කරා. මේක ඒ කියන්නේ GitHub එකට ඕනේ නැහැ. මේ මගේ project එක මේ තියෙන නිසා තමයි මේක ඕනේ. හරි. ඔයගොල්ලෝ react කරනවා ඔයගොල්ලෝ node install කරන්න ඕනේ. මේ react එක වැඩ කරගන්න කලින්. මේක කියන්නේ GitHub එකට අදාළ දෙයක් නෙමෙයි. නමුත් මගේ project එක පෙන්වන්න ඕන නිසා තමයි මම මේක install කරගන්නේ. දැන් අපි ආයෙ type කරමු. දැන් බලමු ඉස්සෙල්ලා මේක වැඩ කරනවද කියලා. මේ file එක open කරලා හරි දැන් මේ node install කරලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මට මෙතනකින් type කරන්න පුළුවන්. npm install කියලා. එතන අදාළ files එක මෙන්න මේ install වෙනවා.
ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක මට රන් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමු ප්‍රොජෙක්ට් එක වැඩ කරනවද කියලා. හරි. අපි ඉහළ ප්‍රොජෙක්ට් එක ඕපන් කරලා බලමු. ප්‍රොජෙක්ට් එක වැඩ. මේ තියෙන විශ්ව ප්‍රොජෙක්ට් එක. හරි. ඒ කියන්නේ දැන් අපි ක්ලෝන් කරගෙන ඉවරයි. දැන් ඩීඩ එක කම්පියුටර් එකේ තියෙනවා. මෙම්බර් කම්පියුටර් එකේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඊපස්සේ මම කියලා දෙන්නම් මේ බ්‍රාන්ච් වැඩ කරන විදිහ. දැන් අපි මේ ක්ලෝන් කරගත්තේ මේන් එක. මේන් එක කියන්නේ මේකේ තමයි ඔක්කොම දේවල් ටික තියෙන්නේ. හරිද? ඊට මම ඕගොල්ලන්ට කියනවා මේන් එක පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මේන් එක පාවිච්චි කරන්න එපා. මේන් එක තියාගන්න ඔයගොල්ලන්ගේ error free code එක run වෙන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ කෝඩ් කරන මොන හරි දෙයක්. හරි දැන් අපේ මේන් එක රන් කරොත් එහෙම ඉස්සෙල් දැක්කනේ අර next.js කියලා අමුතු page එකක් ආවේ. හරිද? ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ අලුතෙන් කෝඩ් කරද්දි මෙන්න මෙතන ගිහිල්ලා current branch එකක් මේන් එක නැතුව ඔයගොල්ලෝ new branch එකක් හදාගන්න ඔයගොල්ලන්ට කැමති නම් මම කියන feature 1 කියලා. නැත්නම් අපි කියමු hello කියලා හදාගන්න දැන්ට. hello සාමාන්‍යයෙන් අපි dash ගහලා developer කියන නමක් දෙනවා. දැන් hello කියලා branch එකක් හදාගත්තාම මේ branch එක ඉස්සරහම publish කරන්න ඕනේ. මොන මම branch එක publish කරා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ VS Code එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා නෑ GitHub එකට ආයියා හදාගත්තට මදි. ඔයගොල්ලෝ මෙතන ගිහලා hello කියන branch එකට change වෙන්නත් ඕනේ. හරිද? හරි. hello කියන branch එකට change වුණාම ඔයගොල්ලන්ට VS Code එකට ආවම පේනවා VS Code එකේ මෙන්න මෙතන යට පෙන්නනවා hello කියලා. දැන් ඔයගොල්ලෝ ඉන්නේ hello කියන branch එකේ. හරිද? හරි. දැන් මම ගිහලා මේකේ වෙනසක් කරලා පෙන්නුවොත් මේ map එකේ page එකේ තියෙන සම්පූර්ණ div ඔක්කොම ටික මකලා මම මෙතන type කරගන්නවා h1 එක hello කියලා. save කරගන්න. save කරගන්නවා. දැන් අපි බලමු ආයෙ run කර project එක මොකද වෙන්නේ කියලා. දැන් ප්‍රොජෙක්ට් එක ගන්නාම මට පේන්නේ මට දැන් පේන්නේ hello කියලා. හරි. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතනවා මේ hello කියන එක ඔයගොල්ලන්ට අපේ main එකට දාගන්න ඕනේ. හරි නෑ. අපි දැන් හිතමු මේ hello කියන එකේ ඔයගොල්ලන්ට run උන්නේ නෑ error එකක් ආවේ. නෑ, අපි error එකක් කලින් මොකක්ද නිකන් දැන්. හරි. දැන් මොන මම ආයෙ run කරන්න ගන්නවා. දැන් මම ප්‍රොජෙක්ට් එක run වෙයිද කියලා. දැන් ප්‍රොජෙක්ට් එක run වෙන්නේ නැහැ. මෙන්න error එකක් ඇවිල්ලා. හරිද? දැන් එතකොට ඔයගොල්ලෝ පස්සේ හදෙනින් කෝඩ් කරද්දී එක්කෙනෙක් error එකක් ආවට පස්සේ අනිත් හැමෝටම මේ error එක බලපානවනේ. හරිද? හැබැයි ඔයගොල්ලෝ GitHub එක හරියට යූස් කරොත් එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න දැන්ට මම දැන් ඉන්නේ hello කියන branch එකේ. මම යනවා hello කියන branch එක මාරු කර ඉස්සෙල්ලා මම branch එක මාරු කරන කලින් branch එකේ edit කරලා තියෙන දේවල් commit එකක් දෙනවා. මෙන්න මෙතන මේ රතු පාටට පෙන්නන්නේ මම තිබිලා අයින් කරපු දේවල් අලුතෙන් add කරපු ඒවා මෙන්න මෙතන කොළ පාටට පෙන්නනවා. හරිද? මම මෙතන දීලා commit එකක් දෙනවා. commit එකක් කියන්නේ අපි නිකන් save කරගන්නවා වගේ locally. ඊට පස්සේ මම ගිහලා මෙන්න මේ branch එක මාරු කරනවා main branch එකට. හරි දැන් මම ඉන්නේ main එකේ. ඔන්න බලන්න දැන් අර මගේ feature branch එකේ එහෙම නැත්නම් hello කියන branch එකේ errors තිබ්බත්. හරිද? දැන් මම මේක ආයි main branch එකට run කරන්න බැරිද කියලා බලන්න. දැන් මම run කරන්නේ මගේ main branch එක බලන්න මෙතන main කියලා තියෙන්නේ. මම දැන් main branch එක run කරගත්තාම
පරණ තිබ්බ විදිහටම කිසිම වැරද්දක් නැතුව මේන් එකේ තිබිච්ච කෝඩියම තියෙනවා. දැන් එතකොට එක බ්‍රාන්ච් එකේ එරර් එකක් තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. මේන් එකේ ඔයගොල්ලන්ගේ එරර්ස් නැති තාක්කල් ඔයගොල්ලන්ට ලස්සනට ප්‍රොජෙක්ට් එක රන් කරලා පෙන්නන්න පුළුවන්. හරි. දැන් අපි ගිහිල්ලා බ්‍රාන්ච් එක මාරු කරමු ආයි හෙලෝ එකට. අන්න මම ඒකේ ආයි එරර් එක මකලා h1 එකක් ටයිප් කරගමු. ඊට පස්සේ මම මේක දැන් කමිට් කරගන්නවා. දැන් හිතන්න හරි. දැන් හිතන්න ඔයාලට මේක තමයි මේන් එකේ පෙන්වන්න ඕනේ. දැන් මේක කිසි එරර් එකක් නැහැ. මේක මේන් එකේ පෙන්වන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම කරන්න මොකද? කමිට් කරනවා. අප්ඩේට් කියලා කමිට් දෙනවා. මේ කෝඩ් එක කමිට් වෙනවා. ඊට පස්සේ මම push origin කරනවා. මේ අපි යන්නේ දැන් මේන් එකේ තියෙන එක වෙනස් කරගන්න. හරිද? මේන් එකේ තියෙන එක වෙනස් කරගන්න තමයි යන්නේ. ඒතර push origin කරලා ඊට පස්සේ full request එකක් දාගන්න පුළුවන්. create a pull request කරන්න. default browser from හරි මෙන්න මෙහෙම වෙලා තියෙනවා. ඒකට තමන්ට කැමති දේවල් දාලා මෙතනින් ඇඩ් කරන්න පුළුවන් රික්වෙස්ට්. ඒ අනිත් කට්ටිය බලන්න කියලා ඇඩ් කරන්න පුළුවන්. දැන් මම එහෙම කරන්නේ නැහැ. මේ ක්‍රියේට් පුල් රික්වෙස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙයා බලනවා මර්ජ් කරන්න පුළුවන්ද කියලා. මර්ජ් කරන්න පුළුවන්. පොළ ඊට පස්සේ කන්ෆර්ම් මර්ජ් කරගත්ත පස්සේ දැන් මගේ හෙලෝ කියන එකේ තිබිච්ච ටික ඔක්කොම මගේ මේන් එකට යනවා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි. දැන් මර්ජ් වුණා. දැන් මම මෙතන ගිහිල්ලා මම මගේ බ්‍රාන්ච් එක මේන් වලට මාරු කරගත්තාම කරලා ෆෙච් කරාම මේගොල්ලෝ කියනවා දැන් ඔයාගේ මේන් බ්‍රාන්ච් එකේ තියෙනට වඩා GitHub එකේ තියෙන මේන් බ්‍රාන්ච් එකේ වෙනසක් වෙලා තියෙනවා. ඒකට මම ඒක පුල් කරගන්න ඕනේ. ඒක පුල් කරගත්තාම අලුතෙන් GitHub එකේ මේන් කෝඩ් එකේ තියෙන ටික මෙන්න මේ මගේ බ්‍රාන්ච් එකට එනවා. දැන් ඔන්න බලන්න මම තාම ඉන්නේ මේන් එකේ. ඒත් මම ප්‍රොජෙක්ට් එක රන් කරාම මට අර වේ චේන්ජස් ටික පේනවා. හේතුව මම බ්‍රාන්චස් දෙක මර්ජ් කරා. හෙලෝ කියලා තමයි පේන්නේ. ඒතර බලන්න මම මේ ඔක්කොම වෙනස්කම් ටික කරලා මේන් එකට මර්ජ් කරේ මගේ member computer එකෙන්. හැබැයි මම ගිහිල්ලා මගේ leader computer එකෙන් log වෙලා මගේ leader computer එකෙන් log වෙලා මම මේක ගිහිල්ලා මේන් එකට ගිහිල්ලා මෙන්න මෙතන fetch කරොත් එහෙම මොකද වෙන්නේ? මට කියනවා හරි මෙන්න මෙහෙම වෙනස්කම් තුනක් වෙලා තියෙනවා. මම ඒක push කරගන්න ඕනේ, pull කරගන්න ඕනේ. ඊට පස්සේ බලන්න මම මගේ මේකෙන් ගිහිල්ලා මම මේ ප්‍රොජෙක්ට් එක රන් කරලා බැලුවා. රන් කරලා බැලුවා. ප්‍රොජෙක්ට් එකේ මේන් බ්‍රාන්ච් එක මම ඉන්නේ මේන් එකේ වෙනසක් වෙලා තියෙනවා. හෙලෝ කියලා තමයි පේන්නේ. හරි. දැන් එතකොට මම ගිහිල්ලා මමත් මේක අලුතෙන් බ්‍රාන්ච් එකක් හදලා අපි බලමු. මමත් හදනවා මේකේ හායි කියලා බ්‍රාන්ච් එකක් හදලා පුෂ් කරගන්නවා. පුෂ් කරලා VS Code එකට ගිහිල්ලා page කියන එකේ මේක මකලා මම දැන් ටයිප් කරගන්නවා h1 එක හායි කියලා. හායි කියලා ඊට පස්සේ මම මොකද කරන්නේ? GitHub එකට ගිහිල්ලා මෙන්න GitHub එකේ වෙනස්කම් ටික පේනවා. මට මේක දාන්න ඕන නැත්නම් මට මේක අයින් කරලා දාන්න පුළුවන්. හරි. මම දැන් මේක ආයි තමන්ට කැමති නමකින් කමිට් එක දීලා ඔරිජින් එකට පුෂ් කරගන්නවා. ඔරිජින් එක පුෂ් කරලා ඊපස්සේ මට ක්‍රියේට් පුල් රික්වෙස්ට් එකක් දාන්න තියෙන්නේ. ඒකට මට ආයි අර වගේ මේජ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මර්ජ් කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් ඉන්නේ ඔය වගේ තැනක නෙමෙයි. ප්‍රශ්නයක් ඉන්නේ දෙන්නම එකම වෙලාවේ කෝඩ් එකක් වෙනස් කරලා මර්ජ් කරන්න ගියොත් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ.
හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මගේ අනිත් ලැප් එකෙන් ඒ කියන්නේ මෙම්බ එකකින් මම කෝඩ් එකක් එඩිට් කරලා අපි බලමු මේන් එකට දාලා මොකද වෙන්නේ කියලා. මේන් එකේ කෝඩ් ලයින් කිහිපයක් මම ටයිප් කරගන්නවා hello 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 කියලා. මේන් බ්‍රාන්ච් එකට අප්ඩේට් කරගන්නවා. ඔයාලට ඒක පේන එක ලොකු දෙයක් නෙමෙයි. අර කරා වගේම මම මේන් බ්‍රාන්ච් එකටම අප්ඩේට් කරගන්නවා. ඔරිජිනල් එක පුෂ් කරගත්තා. හරි. දැන් මම ඒකින් මේ වෙනස්කම් මේකින් ඒ වෙනස්කම නොකර ඒකින් වෙනස්කම කරපු නිසා මට ඒක ඇවිල්ලා තියෙනවා කන්ෆ්ලික්ට් එකක්. මම පෙන්නන්න කන්ෆ්ලික්ට් එක මොන වගේද පේන්නේ කියලා. මම එක වෙලාවේ දෙකෙන්ම වෙනස් කරන්න කියන නිසා මට මෙන්න මෙහෙම කන්ෆ්ලික්ට් එකක් ඇවිල්ලා තියෙනවා දැන් මෙතන. මේ කන්ෆ්ලික්ට් එකේ මට පෙන්වනවා මේ තියෙන කන්ෆ්ලික්ට් එකක් ඇප් පේජ් එක දෙන්නම එඩිට් කරන්න ගිහිල්ලා දැන් මේ එයාට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි අපි බලමු කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා. මම මේක ඕපන් කරගන්නම් දැන්ට. හරි අපි නෝට්පැඩ් එක ඕපන් කරනවා ලේසියට. නෝට්පැඩ් එක ඕපන් කරාම මෙන්න මෙතන කියනවා head කියලා මෙන්න මෙතන ඉඳන් වෙනවන් තියෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් තියෙනවා මේ දින අනිත් බ්‍රාන්ච් එක මෙන්න එහෙම වෙලා කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ මම එක ෆයිල් එකක මෙන්න මේ ලයින් වල මෙන්න මේ දේවල් ටික තියෙනවා. div tag එක ඇතුලේ h1 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 ඒ කියන්නේ මම මේකට මෙන්න මෙතන ටයිප් කරගත්ත h1 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 කියලා මේ මෙන්න මේ ටික තියෙනවා. හරිද? ඊට අමතරව එයා කියනවා අනිත් ෆයිල් එකේ තියනලු hi කියලා ඒ එතනම තැනක. ඉතින් මෙහෙම කන්ෆ්ලික්ට් එකක් ආවම ඔයගොල්ලෝ බලන්න ඕනේ මොකද්ද හරි කෝඩ් එක. දැන් හිතන්නකෝ මෙතන hello වෙනකොට hi එන්න ඕනේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මෙතන hello එක මකලා මේ hi එක මෙතනට දාගත්තා නම් හරි. එහෙම නැත්නම් හිතන්නකෝ hello එන්න ඕනේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ head කියන එක මකලා මේකත් මකලා මේ line එකත් මකලා හරිද? මේ ටිකත් මකලා දාන්න. ඔයගොල්ලන්ට ඕන විදිහට කෝඩ් එක එඩිට් කරගන්න තමයි තියෙන්නේ හරි විදිහට. හරිද? අද අපි හිතමු hello වෙනකොට hi එන්න ඕනේ කියලා. මෙන්න මෙහෙම දාගෙන සේව් කරලා පෝස්ට් කරන්න තමයි තියෙන්නේ. එතකොට බලන්න දැන් දැක්කද? ඒක හදාගත්තට පස්සේ all the conflicts have been resolved කියලා එනවා. ඊට පස්සේ continue merge කරා නම් දැන් push origin ගිහිල්ලා මට origin එකට push කරගන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්න නැතුව ආයි main එකට ගිහිල්ලා push වෙනවා. ඊට පස්සේ මම main එක fetch කරගෙන දැන් අපිට project එක සාමාන්‍ය විදිහට run කරගන්න පුළුවන්. ඒතර conflict හදනවා කියන්නේ ලොකු අමාරු දෙයක් නෙවෙයි. එකම file එක දෙන්නේ edit කරලා පස්සේ අපිට වෙන්නවා මේ ෆයිල් එකේ මේ කෝඩ් එකක් තියෙනවා මේ කෝඩ් එකක් තියෙනවා මොකද්ද හරිය කියලා. ඒතර අපි ගිහිල්ලා හරියක තියලා අයින්ත් එක අයින් කරා නම් වැඩේ හරි. දැන් බලන්න අපි රන් කරලා මොකද වෙන්නේ කියලා. දැන් රන් කරාම පළවෙනි එක හායි ඊට පස්සේ ටික අපි අනිත් පිටේ අපි හැදුවේ එහෙමනේ පළවෙනි එක හායි දාලා ඊට ටික හෙලෝ දැම්මේ. මේ විදිහට අපිට කෝඩ් එක බලා ගන්න පුළුවන්. බලමු. පළවෙනි එක හායි වෙලා ඊට ටික හෙලෝ වෙලා තියෙනවා. කන්ෆ්ලික්ට් එක කවම් කරන්නේ අපි ගිහිල්ලා ඕපන් කරලා අපිට අදාළ නැති කෝඩ් එක අයින් කරලා අදාළ කෝඩ් එක තිබ්බනම් කන්ෆ්ලික්ට් එක සෝල්ව් කරගන්න පුළුවන්. හරි. ඕක තමයි කරන විදිය. එතකොට ඔයගොල්ලෝ කෝඩ් කරන හැම එකටම අලුතෙන් බ්‍රාන්ච් එකක් හදන්න. ඒ බ්‍රාන්ච් එකේ errors නැත්තම් ඒ බ්‍රාන්ච් එක මේන් එකට මර්ජ් කරන්න. මර්ජ් කරද්දී කන්ෆ්ලික්ට් එකක් આવොත් එහෙම කෝඩ් දෙක කම්පෙයාර් කරලා අදාළ නැති නැත්තම් වැරදි නැත්තම් පරණ කෝඩ් එක මහලා දාලා දැන් දාලා හරි කෝඩ් එක හැදුවට පස්සේ කන්ෆ්ලික්ට් එක ඔටෝමැටික් රිසෝල්ව් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මර්ජ් කරන එක. මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා. හරි අපි බලමු ඉස්සරහට React project එක කොහොමද ඉනිෂියලයිස් කරන්න කියලා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට හෙල්ප් කරන්න.